ආයු බොහෝ වේවා. සියලු සිතුම් පැතුම් ඉටුවන යහපත් සුබම සුබ මාර්තු මාසයක්ම වේවා කියලා පළමු කොටම අපි ඔබට සුබ පතනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වසරේ මාර්තු මාසයේ ධනු ලග්න හිමි ඔබේ මාසික පලාපල විස්තරය ගැන. ඉතින් ඒ වගේම අපේ පුංචි ඉල්ලීමකුත් තියෙනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, bell icon එකත් ඕල් දාගන්න. එහෙමනම් අපි බලමු ධනු ලග්න හිමි ඔබේ මාර්තු මාසයේ මාසික පලාපල විස්තරය මොන වගේ වේවිද කියලා. ධනු ලග්න හිමි ඔබේ සෞඛ්‍ය, ඒ වගේම ඔබේ මුදල් තත්ත්වය, ඒ වගේම ඔබේ පෞල් ජීවිතය කියන සියලුම අංශ ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු මාසයේ පවතින ග්‍රහ බලපෑම් කොයි විදිහට ක්‍රියාත්මක වේවිද කියලා අපි විස්තර ඇතුව මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් එහෙනම් ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න. ධනු ලග්න හිමි ඔබේ සෞඛ්‍ය ගැන කතා කරනකොට මාර්තු මාසයේ පළවෙනිදා ඉඳලා මාර්තු මාසයේ 11 වෙනිදා දක්වා කාලය තරමක් ඔන්න අභියෝගාත්මක මුහුණුවරක් ගන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියපු දින කිහිපය තුළ ඔබේ අත්වල කකුල්වල යම් ආකාරයේ අසාමාන්‍ය වේදනාකාරී ස්වභාවයක් එහෙමත් නැත්නම් තෙහෙට්ටුවක් නිරන්තරයෙන් දැනෙන්න පුළුවන් කියලා අපි කියනවා. මීට අමතරව ඔබේ මනසට උනත් දැඩි නොසන්සුන් බවක්, ඒ වගේම නුරුස්සන ස්වභාවයක් වගේ සුළු දෙයටත් කෝප ගැන්වෙන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඔබ නොදැනුවත්වම අනිත් අයගේ අඩුපාඩු සෙවීමට ඒ වගේම විවේචනය කරන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මාර්තු 11 වෙනිදා වෙනකන් ඔබ ඊටමත් කෝප ගැන්වෙන සුළු ස්වභාවයක් තමයි තියෙන්නේ මාර්තු මාසයේ ධනු ලග්න හිමි ඔබේ ග්‍රහ තත්ත්වය අනුව. ඒ වුණාට සුබ ආරංචියක් තියෙනවා. මාර්තු 11 වෙනිදාන් පස්සේ මෙන්න මේ ග්‍රහ බලපෑම් වල විශේෂ වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ වක්‍ර ගමන නිමා වෙලා බ්‍රහස්පති සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අන්න එතකොට ඔබේ සෞඛ්‍ය තත්ත්වය වගේම ඔබේ අනෙක් සෑම අංශයක් කෙරෙහිම වගේ ධනාත්මක ප්‍රගතියක් වර්ධනයක් දක්නට ලැබෙනවා කියන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබ ස්වභාවයෙන්ම ඔබේ ශරීරයේ නිරෝගීතාවය ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙනවා කියලා කියන්න පුළුවන් මේ මාර්තු මාසය තුල. ඒ වගේම ඔබට මානසිකව වගේම ශාරීරික සුවයත් එක්ක දෙකම එකවර ළඟා කරගන්න ඔබ ආගම දහම පැත්තටත් යොමු වෙලා ව්‍යායාම් ආදිය ගැනත් යොමු වෙලා කටයුතු කරන්න. ඔබේ ධනය සම්බන්ධයෙන් කතා කරනකොට මාර්තු මාසයේ ධනු ලග්න හිමියන්ට ස්වර්ණමය මාසයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒක අතිශයෝක්තියක් නෙවෙයි. දිගු කාලයක් තිස්සේ ඔබට නොලැබිලා ඒත් ලැබෙන්න තිබුණු මුදල් ඔන්න මේ මාර්තු මාසය තුල ඔබට හදිස්සියම වගේ ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම හදිසියේ ඔබ අතට පත්වෙන සුවිශේෂී ව්‍යාපාරික ගනුදෙනුවක් නිසා ඔබ කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයේ මුදල් ලාභයක් ඔබට අත් කරගන්න පුළුවන් වෙන බවක් පෙන්눔 කරන ග්‍රහ තත්ත්වය අනුව අන්න ඒ නිසා මුදල් පැත්තෙන් බලනකොට ඔබට අතිශය සාර්ථක ඒ වගේම විස්මිත මාසයක් වෙනු නොඅනුමානයි මාර්තු මාසය. පෞල් පරිසරය වගේම ගෘහස්ත ජීවිතය පිළිබඳව සලකා බැලීමේදී ඔන්න මාර්තු මාසය ධනු ලග්න හිමියන්ට අතිශයින්ම සුබදායකයි. ඔබත් එක්ක ජීවත් වෙන පවුලේ සමාජිකයෙකුගෙන් ඔබට ඔබේ සිත ප්‍රබෝධමත් කරන ඔන්න සුබ පණිවිඩයක් වගේ ආරංචියක් අසන්න ලැබෙන්න ඉඩකඩක් තියෙනවා. පවුලේ හැමෝම එකතු වෙලා ප්‍රිය සංഭാෂණයක් උත්සවයක් වගේ අවස්ථාවක් සම්බන්ධව කටයුතු කිරීමේ සතුටු වීමේ අවස්ථාවකුත් ඔබට උදා වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගෙදරට අලුත් භාණ්ඩ කීපයක් ගෘහ භාණ්ඩ වගේ මිලදී ගන්නත් ඔබට අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් පවුලේ සමගිය ඒ වගේම සතුට උපරිමයෙන් භුක්ති විඳිය හැකි විස්මිත කාල පරිච්ඡේදයක් තමයි මේ මාර්තු මාසය ධනු ලග්න හිමි ඔබට. අපි මෙච්චර වෙලා කතා කරේ පොදු ජ්‍යොතිෂ අනාවැකියක් පමණයි. ඔබට ඔබේ කේන්දරයේ ඔබේ ජ්‍යොතිෂ වේදියාට පෙන්වලා ඔබටම ආවේනික වූ ඔබටම හිමි වූ පලාපලය දැනගන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. කොහොම වුණත් අපි කියන මේ පොදු අනාවැකිය ඔබටත් ඔබේ කේන්දරය අනුව උරුමයි නම් ඔබටත් මේවා සත්‍ය වේවි. ධනු ලග්නයෙන් උපන් දරුවන් සිටින මව්පියන් තම දරුවන් සම්බන්ධයෙන් මාර්තු මාසයේ මිශ්‍ර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න. දරුවන්ගේ අධ්‍යාපනය ඒ වගේම රැකියා කටයුතු වල සාමාන්‍ය යහපත් ප්‍රතිඵල දක්නට ලැබුණත් ඔබට සම්පූර්ණයෙන්ම සතුටක් ලබන්න ටිකක් අපහසුතාවයක් ඇති වේවි. දරුවන්ගේ දියුණුව ගැන උපරිමයෙන් ලැබුණා කියලා. දරුවන් කළ කැපවීමට වඩා ටිකක් අඩු ප්‍රතිඵල ලැබීම හේතුවෙන් ඔබ තුල යම් කලකිරීමක් ඒ වගේම මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ වගේම දරුවන් තුල උනත් යම් නුරුස්සන ස්වභාවයක් ඒ වගේම බඩ සම්බන්ධ අසනීප සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමකුත් පවතිනවා. විශේෂයෙන්ම ඔබේ දරුවා
වයස අවුරුදු 18ට වැඩි නම් වාහන පදවන්න අවස්ථාවක් තියෙන දරුවෙක් නම් ඒ දරුවා ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වාහන පැදවීමේදී සැලකිලිමත් වෙන්න කියලා අවවාද කරන්න. ඔවුන්ට උපදෙස් දෙන්න. රැකියාවක නියුක්ත ධනු ලග්න හිමියන්ට මාලවී යෝගයේ බලපෑම හේතුවෙන් මාර්තු මාසය කියන්නේ ඒ අයගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන්. රැකියා ස්ථානයේදී ඔබේ දිගුකාලීන බලාපොරොත්තුවක් ඉෂ්ට වීම නිසා උසස් වීම ලැබීමක් හරි එහෙමත් නැත්නම් සුවිශේෂී මුදල් වාසියක් ලැබීමක් හරි නිසකවම සිද්ධ වෙන්න ඉඩකඩක් පවතිනවා ඔබේ ග්‍රහ තත්ත්වය අනුව. ඒ වගේම ඔබ වෙළඳ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ඉලක්ක පහසුවෙන් ජය ගන්න හැකි වෙන කාලයක් තමයි මේ මාර්තු මාසය. ඒ වගේම සමාජය තුල වුණත් සේවා ස්ථානයේ වුණත් ඔබේ කීර්තිය සහ පිළිගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යන කාලයක් තමයි මේ මාර්තු මාසය. ඔබට ජීවිතේ අමතක නොවන සාර්ථකම මාසයක් බවට පත් වෙනවා මෙන්න මේ මාර්තු මාසය. ඔබ විවාහකයෙක් වුණත් ආදර සම්බන්ධතාවයක් පවත්වන අයෙක් වුණත් මාර්තු 1 වෙනිදා ඉඳලා මාර්තු 10 වෙනිදා දක්වා කාලය ඔබේ සම්බන්ධතාවයට එච්චර යහපත් වෙන්නේ නැහැ. දෙදෙනා අතර ආත්මාර්ථකාමී බව නිසා ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සහකරුගේ එහෙමත් නැත්නම් සහකාරියගේ සෞඛ්‍ය පිරිහීම නිසා ඒ අයගේ රැකියා ස්ථානයේ ඇතිවෙන දැඩි පීඩනයන් හේතු වෙලා ඔන්න ඔබේ ආදර ජීවිතයට තරමක කැළඹිලි සහිත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මාර්තු 11 වෙනිදා ඉඳලා බ්‍රහස්පති ග්‍රහයා සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග ඔබේ ගැටලු විසඳලා යනවා කියලා කියන්න පුළුවන්. ඔබේ සහකරුට එහෙමත් නැත්නම් සහකාරියට අලුත් රැකියා අවස්ථා උදා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ මානසික වගේම ශාරීරික පීඩාවන් හදිසියෙම අතුරුදහන් වෙලා යන්න පුළුවන්. ඒ අයගේ සිත්වලට අලුත් ප්‍රබෝධමත් බවක් එකතු වෙනවා මෙන්න මේ මාර්තු මාසේ. මාර්තු 11 වෙනිදාන් පස්සේ බොහොමත්ම හොඳයි ධනු ලග්න හිමි ඔබට. ඒ වගේම ස්වයං රැකියා එහෙමත් නැත්නම් ව්‍යාපාරවල නිරත වෙන ධනු ලග්න හිමියන්ට මාර්තු 1 ඉඳලා 21 දක්වා කාලය ඉතාමත් සුවිශේෂයි. මෙන්න මේ කාලය තුල බුධ ග්‍රහයා වක්‍ර වෙලා පසුපසට ගමන් කරනවා. සාමාන්‍යයෙන් බුධ සහ රාහු ග්‍රහයාගේ සංයෝගය අසුබ වුණත් බුධ ග්‍රහයා මෙහිදී වක්‍ර වීම හේතුවෙන් ඔබට ඉතාමත් අතිශය ධනාත්මක සහ විස්මයජනක ප්‍රතිඵල හිමි වෙනවා කියලා කියන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරික කටයුතු ඉතා වේගයෙන් වර්ධනය වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔබට අහිමි වී ගොස් සිට ඊට පස්සේ පාරිභෝගිකයෝ නැවතත් ඔබ වෙත පැමිණෙන කාලයක් වෙන්න පුළුවන් මෙන්න මේ මාර්තු මාසය. මේ දේවල් කොහොම වුණාද කියලා ඔබටවත් හිතා ගන්න බැරි වේවි. හිතා ගන්න බැරි තරම් ලාභයක් මාර්තු 21 දක්වා ඔබට ලැබෙන්න නියමිතයි. ඊට පස්සේ නම් තත්ත්වය නැවත සාමාන්‍ය අතට හැරෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබ මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙමනම් 2026 මාර්තු මාසයේ ධනු ලග්න හිමි ඔබට සුබම සුබ ජයග්‍රාහී මාසයක්ම වේවා. තෙරුවන් සරණයි. ස්තුතියි. සුබ දවසක්.